ආයිබෝන් කියලා පිළිගන්නවා SL ජොබ් ටොපික් එකට. ඔයාලා හැම දෙනෙක්ම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඇත්තටම ගොඩක් කාලයකට පස්සේ තමයි ඇත්තටම මේ රැකිය අවස්ථාවක් අරගෙන ඔයාලා ගාවට අපි අදාවේ. ඉතින් ගොඩක් වීඩියෝ දැම්මට අපිට ඇත්තටම ජොබ් එකක් නැත්නම් වටින රැකිය අවස්ථාවක් දෙන්න බැරි වුණා. ඔයා දන්නවා ඇති අපිට දැන් අද දවස් වෙන විට අපිට රැකිය අවස්ථා අද දවස් මේ වීඩියෝ එක දානකොට අපිට රැකිය අවස්ථා කීපයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒක ටිකෙන් ටික ඔයාට දෙන්නම්. ඒ කියන්නේ ඒක හරියටම අපි ඔයා දන්නවා අපි රැකිය අවස්ථාවක් ඔයාට දෙන්නේ පියවරෙන් පියවර හරියටම ඒක තහවුරු කරගෙන. කොච්චරකට දෙන්න පුළුවන්ද කොයිතරම් ප්‍රමාණයකට අපිට දෙන්න පුළුවන්ද අන්න ඒ දේ අනුව තමයි අපි ඔයාට රැකිය අවස්ථා දෙන්නේ. ඉතින් මේ දෙන රැකිය අවස්ථාව තුල අද ඔයාට අපි ගෙන රැකිය අවස්ථාවේ ඇත්තටම තියෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධයි කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රසිද්ධ සෝයා සමාගමක. ඒ කියන්නේ සෝයා අපි කන සෝයා තියෙන්නේ. සෝයායි පරිප්පු එහෙම කන්නේ ආන්ගේ සෝයා. හරිද? එක එක මස් කිරි කොස් මාළු ඊට පස්සේ එක එක රහට තියෙන ඔය එක එක සෝයා වර්ග තියෙනවා. ආන්ගේ සෝයා ගැන මේ කියන්නේ. ඉතින් මේ සෝයා ඇස්රුම් රැකියා අවස්ථාවක් තමයි තියෙන්නේ. ඇත්තරම මේ ගේන රැකියා තුල ඇත්තරම අපිට මේ රැකියාවෙන් දෙන්න පුළුවන්කම තියෙන්නේ හරියටම 100ක්. ඒ කියන්නේ මේ ඇස්රුම් අවස්ථාවට 100කට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. කිසිදු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාට කිසිදු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ රැකිය අවස්ථාවට. එතකොට ඔයාට කරන්න තියෙන්නේ අපි ඔයාට ෆෝම් එකක් දානවා. ඒකේ ෆෝම් එක ඔයා ෆිල් කරන්න. එතකොට එතනදී ඔයාගේ දුරකථන අංකය සඳහන් කරලා අපිට තහවුරු කරන්න. එච්චරයි කරන්න ඕනේ. පළවෙනි 100 ඔයා ඉක්මනට මේ වීඩියෝ එක බලනවා නම් අන්න ඔයාට තියෙන්නේ ඉක්මනට කියලා රෙජිස්ටර් වෙන්න. ඒ වගේම රෙජිස්ටර් වෙන්න බැරි නම් ඔයාට ඒක ජොබ් එකට ෆිල් වෙලා ඉවරයි. ඉතින් මේ වගේ රැකිය අවස්ථා තව 3ක් තියෙනවා. ඒ රැකිය අවස්ථා ඉදිරියට අපි මොකද්ද කියලා කියන්නම්. ඒ රැකිය අවස්ථා ටික තරන් එන්නම්. මොකද අපිට ඉක්මනටම හදිස්සි වෙලා තියෙන අවස්ථාව තමයි මේ සෝයා ඇසුරුම් මාංශ රැකියාව. එතකොට ඔයාට මෙතනදී අවශ්‍ය කරන සීලර් එක පවා දෙනවා. එතකොට සීලර් එක කියන්නේ මේක ඇත්තටම ඔයාට මෙතනදී පුළුවන් සාමාන්‍යයෙන් මේ ආයතනයේ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඔයාට කුඩා කණ්ඩායම් වශයෙන් සහභාගී වෙන්න පුළුවන් නම් මේ රැකියාවට ඔයා සුපර්වයිසර් කෙනෙක් හරි ඔයා ඇවිල්ලා ටීම් ලීඩර් කෙනෙක් වගේ විදිහට හරි ඔයා කණ්ඩායමක් ඔයාට දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් 5 දෙනෙක් වගේ කණ්ඩායමක් එකතු කරගෙන මේ රැකියාවට සහභාගී වෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද එහෙම මෙතනදී කට්ටිය බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ඇපයක්වත් මුකුත් නෙමෙයි. ඔයාගේ ග්‍රාමසේවක සහතිකයක් අනිවාර්යෙන් මේ කට්ටියගයි. ඒ වගේම ඔයාගේ ඉන්න තැනට ඇවිල්ලා පරීක්ෂා කරලා බලයි. ඒ වගේම ඔයාට මතක තියාගන්න කුලී ගෙදරක ඉන්නවා නම් ඔයාලට දරුවනේ මේ ජොබ් එකට සහභාගී වෙන්න බෑ. මොකද මෙයාලා පර්මනන්ට් ඉන්න තැන්වල විතරයි. කියන්නේ පර්මනන්ට්ව පදිංචි වෙලා ඉන්නවා නම් අඩුම අවුරුදු දෙකකටවත් කාලයක් දැන්ට ඔය ස්ථිර පදිංචි ඉන්නවා නම් මේ කට්ටියට මේ වාර්මි රැකියාව ගන්න පුළුවන්. මොකද ඒකට හේතුවක් තියෙනවා. මේ කට්ටිය මැෂින් එකක් ඔය කට්ටියට දෙනවා මේ සෝයා ඇසුරුම් කරන්න. ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට සීල් කරන සීලර් එක නෙමෙයි. මේ කට්ටිය ඊටමත් ඒ කට්ටියගේ වටිනාකමෙන් යුත් මැෂින් එකක් දෙනවා. ඒකයි අර මම කිව්වේ පුළුවන් තරම් අර ටීම් එකක් වගේ එකතු වෙන්න පුළුවන් නම් 5-6 දෙනෙක් ළඟ ගෙවල් පහල ඉන්න කට්ටිය එකතු කරගෙන මේකට සහභාගී වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මෙතනදී අපි දුරකථන අංකයක් සඳහන් කරන්නේ නැති එකම කාරණාව දැන් ගොඩක් කට්ටිය අහනවා අයි දුරකථන අංකයක් දෙන්නේ නැති කියලා. දුරකථන අංකයක් දෙන්නේ නැති හේතුව තමයි මේ වීඩියෝ එකක් අපි පබ්ලිෂ් කරාට පස්සේ අපිට මේකෙදි සමහර විට මේ 100 ඉක්මනට ෆිල් වෙන්න පුළුවන්. නැත්නම් කාලයක් ගිහිල්ලා ෆිල් වෙන්න පුළුවන්. පිරෙන්න පුළුවන්. ඉතින් මේකෙදි ගොඩක් කට්ටිය සමහර විට මේ වීඩියෝ එක සෑහෙන දවසක් තියෙද්දි ආයෙත් කෝල් කරනවා. කෙනා රෑ මේ වීඩියෝ එක සමහරට රෑ 10ට 12ට බලනවා වෙන්න පුළුවන්. නැත්නම් උදේ පාන්දර බලනවා වෙන්න පුළුවන්. ඒ බලන වෙලාවේ වා කරන වැඩි දැක්ක ගමන් පටස් කාලා කෝල් එකක් ගන්නවා. එතකොට එතනදී ඒ කළමනාකරන කටයුතු කරන ඒ මහත්තුන්ටත් ඔයාව මැනේජ් කරගන්න බැරි වෙනවා. මොකද ඒ කට්ටියත් ඒ වෙලාවේ කාර්යබහුල වෙලාවක්. එතකොට නැත්නම් එක දිගට කෝල් එන්න පටන් ගයි. ඒ වගේ දෙයක තමයි මේ දුරකථන අංකය සඳහන් කරන්නේ නැත්තේ. හරියටම ඔයාලා 100ක් සහභාගී වෙනවා නම් ඒ වීඩියෝ එකේ ඉන්න 100 ඔයා ඉස්සරෝම රෙජිස්ටර් වෙන 100කට මේ ජොබ් එකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනදී මතක තියාගන්න කෝටි ගණන් ලක්ෂ ගණන් සල්ලි හොයන්න නම් බෑ. මේ අය ගෙවන්නේ ඇත්තටම ඔයාට පැකට් එකකට ගාණක් ගෙවන්නේ. ඉතින් පැකට් එකකට ගාණක් තමයි ඒ කියන්නේ එක ඇසුරුමකට ගාණක් තමයි ගෙවන්නේ. ඒක ඔකටියත් එක්ක කතා කරයි අදාළ ඒ අදාළ නිලධාරීන් ඔකටියත් එක්ක කතා කරලා ඒක විසඳුම දෙයි. ඒ වගේම ඒ කට්ටිය මැෂින් එක දෙනකොට ඔයාට ගෙදර විදුලි බිලට ඔයාට පොඩි රෙන්ට් එකක් ඔකටියට ගෙවනවා ඒ ඔයාගෙන් යන විදුලියට. එතකොට එතනත් ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ වගේ රැකියාව දෙන්න හේතුවක් තියෙන්නේ. මොකද ආයතන වලට ගොඩක් පහසුයි ආයතන තුලට සේවකයන් ගෙනල්ලා මේ දේ කරනවා
කරනවට වැඩිය ඒ කට්ටියට නඩත්තු කිරීම කරනවට වැඩිය මේ විදිහට දෙන එක ගොඩක් පහසුයි. මේකේ ලංකාවේ පුරාම බදවා ගැනීම කරන ලංකාවේ පුරා කියන්නේ ලංකාව වටෙන්ම ගන්නවා මේකට. මේකේ පළමු වටේ තමයි මේ 100කට අවස්ථාව තියෙන්නේ. මේකට හේතුව තමයි ඔයා දන්නවා. දැන් හිතන්නකෝ කුරුණෑගල තමයි තියෙන්නේ හිතන්නකෝ හිතන්න කුරුණෑගල තියෙන එක නෙමෙයි මේ කියන්නේ කුරුණෑගල තමයි තියෙන ෆැක්ටරි එක. එතකොට ඔයා දන්නවා දැන් ලංකාව පුරාම ඒජන්සි තියෙනවා. එක එක මේ කට්ටියගේ විවිධ අලෙවි නියෝජිතයෝ ඉන්නවා. එතකොට මේ නියෝජිතයන් හරහා තමයි ඔය කට්ටිය ගමේ කඩේට ඔයාගේ නගරයට වරු ටික දාන්නේ. ඉතින් ඩිස්ට්‍රිබියුටර් පොයින්ට් තියෙනවා. අන්නේ ඩිස්ට්‍රිබියුටර් පොයින්ට් වල දැන් ඔයා මේ විදිහට ඇසුරුම් ගන්න පටන් ගත්තට පස්සේ ඔයාට ඒ කට්ටිය සම්පූර්ණ ලේබල් හැමදේම ඒ කට්ටිය ට්‍රේන් කරනවා. ට්‍රේන් කරාට පස්සේ අන්න ඒ ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඇවිල්ලා තමයි ඔයාගෙන් ඒ ස්ටොක් එක ගන්න. එතකොට හරියම පහසු ක්‍රමවේදයකට තමයි මේ හදන්න යන්නේ. ඉතින් කතා බතා අවශ්‍ය නැහැ. ඇත්තටම ඔයාට තියෙන්නේ මේ රැකියාව මේකට කැමති නම් ඔයාට තව ගොඩාක් විස්තර ඔයාට මේකේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විස්තර ලබා ගන්න ඔයාට තියෙන්නේ මම කිව්වා වගේම අපි පළවෙනි කමෙන්ට් එකේ අදාළ link ටික දාලා තියෙනවා රෙජිස්ටර් වෙන්න ඕන link ටික. එතනම ඔයාට ඒ ලින්ක් එක කරා ගිහිල්ලා පුළුවන් රෙජිස්ටර් වෙන්න. එතකොට අපෙන් කෝල් එකක් ඔයාට එයි. අපෙන් කියන්නේ අදාළ නිලධාරියෙක්ගෙන් කෝල් එකක් එයි. ඒ වගේම ඔයාට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාට දාලා තියෙනවා පළවෙනිම ඉස්තරෝම දාලා තියෙන ලින්ක් එකෙන් ඔයාට පුළුවන් ජොයින් වෙන්න. ඒ වගේම අපේ WhatsApp group එක තියෙනවා. WhatsApp group එකට ජොයින් වෙන්න පුළුවන්. WhatsApp group එකේ ඔයාලට එතනට අපි සම්පූර්ණයෙන්ම මේ වගේ රැකියාව අවස්ථා තියද්දි ඒ කියන්නේ සීමිතව අපිට වීඩියෝ එකක් දාන්න බැරි වීඩියෝ තියෙනවා සමහර විට. ඒ කියන්නේ අවස්ථා 10ක් 15ක් 20ක් වගේ තියෙන එකට වීඩියෝ එකක් දාලා තේරුමක් නැහැ. අන්න ඒ වගේ රැකියාව අවස්ථාත් අපි WhatsApp group එකට දානවා. WhatsApp group එකට ජොයින් වෙන්න. ඒ වගේම අපේ තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්න කැමති කට්ටියට අපේ වැඩමුළු යනවා. ඉතින් වැඩමුළුවකට සහභාගී වෙලා බලන්න දවස් 4ක ඔන්ලයින් තියෙන කෝස් එකක්. ඉතින් ඒ කෝස් එක කරගෙන බලන්න තමන්ගේ අතේ මුදල් නැති වුණා තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න සුපිරිම chance එකක්, සුපිරිම දින කියලා දෙන සුපිරිම කෝස් එකක්. ඉතින් ඒකට සහභාගී වෙන්න. ඉතින් තවත් මම කිව්වා වගේම රැකියාව අවස්ථා ටික අරන් එන්නම්. එතක රැඳිලා ඉන්න විශ්වාසයෙන්ම බය නැතුවම ඔයාට සොයන් රැකියාවක් කරනවා නම්, රැකියාවක් කරනවා නම්, ගෙදර ඉඳන් ජොබ් එකක් කරනවා නම් හොඳම තැන තමයි විශ්වාසයෙන් බය නැතුව යන්න පුළුවන් එකම තැන තමයි SL Job Topic.